guys, welcome back to my YouTube channel. ඉතින් කාලෙකින් තමයි වීඩියෝ එකක් අරගෙන ආවේ. මේ දවස් ටිකේ මම බිසි වෙලා හිටපු නිසා ඕඩර්ස් ඔක්කොම පැක් කරලා යවුවත් මට ඒ ටික වීඩියෝ කරගන්න වෙලාවක් තිබ්බේ නැහැ. අනේ ඉතින් මම මුලින්ම ඉල්ලනවා ඒකට සෝරි කියලා. මොකද මේ ගොඩාක් ඕඩර්ස් ඇවිල්ලා තිබ්බා ලකී ස්කූප් ඕඩර්ස්, ආයෙත් අනිත් gift packs orders, මේ flower bouquets ඔක්කොම. ඒ වුණාට මේ මට ඒවා වීඩියෝ කරගන්න වෙලාවක් නැති වුන නිසා මට ඒ ටික දාන්න බැරි වුණා. ඉතින් අද අරගෙන ආවේ අපි ගාව තියෙන phone charms, bag charms වගේ item වල චූටි වීඩියෝ එකක් තමයි ඉතින් අද අරගෙන ආවේ. ඉතින් අපි මේ charms වර්ග දෙකම එකම විදිහකට තමයි හදන්නේ. ඒක නිසා මම bag charms විතරක් පෙන්නන්නම්. ඉතින් මේ විදිහටම තමයි අපි phone charm උත් හදන්නේ. ඉතින් ඔයාලා කැමති කලර් එකක් කියලා මේ bag charms, phone charms වර්ග දෙකම අපිට කියලා හදා ගන්න පුළුවන්. තව ඔයගොල්ලන්ගේ name එක add කරන්න ඕනේ නම් ඒවත් add කරලා අපි ඒව හදලා දෙනවා. ඉතින් මේ මුලින්ම තියෙන්නේ මම වෙනුවෙන්ම හදාගත්ත චූටි bag charm එකක්. මේක මගේ bag එකේ theme එකටම මම හදාගත්තා. ඉතින් මේකේ මගේ නමත් ඇඩ් කරලා තියෙනවා. මගේ ෆුල් නේම් එක නෙවෙයි. මගේ නික්නේම් එකක් තමයි මම මේකට ඇඩ් කරලා තියෙන්නේ. ඉතින් මේ ලෙටර් පර්ස් වලින් ඔයගලන්ට කැමති විදිහකට නේම් එක ඇඩ් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලෙටර් පර්ස් වලින් ෆුල් නේම් එක දැම්මොත් ඒක තික නිසා මම ඒකට නික්නේම් එකක් තමයි ඇඩ් කරේ. ඉතින් ඔයගලන්ටත් එහෙම නික්නේම් එකක් ඇඩ් කරලා හදාගන්න පුළුවන් මේ වගේ ෆෝන් charm, bag charm එකක්. දැන් අපි ගාව තියෙන අනිත් කලර්ස් ටික බලමු. ඔයගලන්ට කැමති කලර් එකක් අපිට කියලා හදාගන්න පුළුවන් මේ විදිහට කැමති දේවල් ඇඩ් කරලා. අනිවාර්යෙන් මේ charms වල EVI එකක් ඇඩ් වෙලා තියෙනවා. හැම charm එකේම EVI එකක් ඇඩ් වෙලා තියෙනවා. ඔයගොල්ලෝ කැමති නම් EVI එක අයින් කරගන්න පුළුවන්. EVI එක ඒ කලර් එකට ගැලපෙන විදිහටම ඇඩ් කරගන්නත් පුළුවන්. නැත්නම් blue EVI එකක් ඇඩ් වෙනවා. ඉතින් ගොඩාක් කට්ටිය EVI ගැන අහලා EVI ඇඩ් වෙලා තියෙන item මොනවද කියලා අහපු නිසා තමයි මම ගොඩාක් ඒවට EVI ඇඩ් කරන්නේ. මේ තියෙන්නේ අපි ගාව තියෙන green charm එකක්. මේකටත් green EVI එකක් ඇඩ් වෙලා තියෙනවා. එකක් නෙමෙයි සොන දෙකක්. ඉතින් ඔයාලගේ ෆෝන් වල බෑක් කවර්ස් වලට ගැලපෙන විදිහට, තව ඔයාලගේ බෑග් වලට ගැලපෙන විදිහට charm එකක් අපිට කියලා හදාගන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන pink charm එකක්. මේකට pink EVI එකක් ඇඩ් වෙලා තියෙනවා. මම පුංචි ඉල්ලීමක් කරනවා ඔයගලන්ගෙන් මේ වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා මේ ඊටු ටික බලන්න. මේ තියෙන්නේ Blackpink theme එකට හදපු phone charm එකක්. ඉතින් Blackpink flower වලට කැමති නම් මේක ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ඔයගලන්ගේ ස්කූල් බෑග් එකට, ක්ලාස් බෑග් එකට දාන්න පුළුවන් cute charm එකක්. මේක ගොඩක් කට්ටිය මගෙන් ඉල්ලලා තිබ්බ charm එකක්. ඉතින් ඒක නිසා මේකෙන් ගොඩක් ස්ටොක් තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ blue lovers ලට හදපු charm එකක්. ඉතින් ඒකටත් මම blue EVI දෙකක් ඇඩ් කළා. ඒක white blue theme එකට තමයි හැදුවේ. ඊට පස්සේ red lovers ලට charm එකක් තියෙනවා. ඒකට red EVI එකක් ඇඩ් කරලා තමයි හැදුවේ. ඒකේ theme එක red and white. මේ charm එක හදලා තියෙන්නේ blue and white theme එකටමයි. මේකත් අර ගොඩාක් කැටිය රික්වෙස්ට් කරන charm එකක්. ඉතින් ඔයගලන්ට කැමති පහටක් ඇඩ් කරලා මේ විදිහටම හදා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ pearl එක මොකක්ද ඇඩ් කරන්න ඕනේ කියලා pearl එක කියන්න අපිට. අපි එකෙන් හදලා දෙනවා. ඊට පස්සේ yellow lovers ලට හදපු charm එකක් තමයි මේ. මේකට emojis EVI ඇඩ් කරලා තියෙනවා. ඔයා තාම මේ වීඩියෝ එක බලනවා නම් ඔයා තාම අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඔයාලා කැමති නම් මේ charms වලටම letter pearls ඇඩ් කරලා charms හදාගන්න පුළුවන්. හැබැයි ඒකේ price එක පොඩ්ඩක් වෙනස් වෙනවා. ඊළඟට මේ තියෙන purple charm එකක්. මේකටත් purple EVI ඇඩ් කරලා තියෙනවා. මේ තියෙන black color charm එකක්. මේකට white EVI ඇඩ් කරලා තියෙනවා. මේ charm එක blue, black, white කියන heart වලින් ඔයගලන්ට හදාගන්න පුළුවන්. තව දෙයක්, ඔයගලන්ට phone charms හදද්දී ඔයගලන්ගේ back cover වලට ගැලපෙන විදිහටම අපිට phone charm එක හදලා දෙන්න පුළුවන්. ඉතින් ඔයාලට අපෙන් charms මිලදී ගන්න ඕනේ නම් මේ WhatsApp number එකට message එකක් දාන්න. එහෙම නැත්නම් description එකේ තියෙනවා අපේ ඔක්කොම link ටික. ඒ link වලින් ගිහිල්ලා ඔයගලන්ට WhatsApp හරහා catalog බලා ගන්න පුළුවන්. මම සමහර charms නම් catalog එකට දාලා නැහැ. එහෙම වුණොත් ඔයගලන්ට කැමති charm එක අපිට කියලා හදා ගන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලෝ කියන විදිහට අපි charm එක හදලා දෙන්නම්. මට පුළුවන් තරමින් පුළුවන් විදිහට මම ඔයගලන්ට කැමති විදිහට charm එක හදලා දෙනවා. ඉතින් අපි විශ්වාස කරලා orders දාන ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් thank you. අපි YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් like කරන්න. මං ගාව ඉන්න චූටි customers ලා නම් ගොඩාක්ම කැමති. එයාලගේ bag වලට දාන්න charm වලට. ගොඩාක් කටිය මට private message දාලා අහලා තිබ්බා. දැන් lucky scoop videos දාන්නේ නැද්ද? දැන් lucky scoop යවන්නේ නැද්ද? order පැක් කරන්නේ නැද්ද කියලා. අනේ sorry මේ දවස් ටික මම busy වෙලා හිටපු නිසා මට කිසිම වීඩියෝ එකක් කරගන්න විදිහක් තිබෙන්නේ නැහැ. lucky scoop orders ගොඩක් ඇවිල්ලා තිබ්බා. මම ඒ ටික යවුවා. customers ලා දන්නවා ඒ ටික මම ඒගොල්ලන්ට ෆොටෝ දාලා යවුවා. ඒගොල්ලන්ටවත් හරියට ෆොටෝ එකක් දාගන්න මට විදිහක් තිබෙන්නේ නැහැ. ඉතින් thank you මම විශ්වාස කළා මගෙන් orders දානවට. ඔයාලා තමයි lucky scoop videos බලලා නැත්නම් මගේ channel එකට ගිහිල්ලා බලන්න. මම ගිය සතියේ post කරපු ඔක්කොම orders ටික ඒගොල්ලන්ට ගිහිල්ලා තිබ්බා. ඉතින් ගොඩක් කටි feedback එවලා තිබ්බා. ගොඩක් thank you. ඉතින් ගොඩාක් කට්ටිය කැමති lucky scoop videos වලට. ඒක නිසා මම ඉස්සරහට තව වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් අදින් පස්සේ මම පුළුවන් විදිහට වීඩියෝ අප්ලෝඩ් කරන්නම්.
ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා කමෙන්ට් කරන්න. අපිව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම thanks for watching.